මජ්බූස් රුබියන් මේක ඇරබික් බත් එකක්. මේකට ස්පයිසස් ඉස්සෝ එහෙම දාලා හදන රසවත් බත් එකක්. මේක හදන්න අපිට මුලින්ම ඉස්සෝ ටික මැරිනේට් කරගන්න ඕනේ. ඒකට අපි සුද්ධ කරගත්ත ඉස්සෝ වලට සුදු ලූණු, ගරම් මසාලා, කහ කුඩු, බටර්, ලුණු, ගම්මිරිස් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මැරිනේට් වෙන්න පැත්තකින් තියන්න ඕනේ. දැන් අපි මේ බත් එක උයා ගන්න ඉස්සෝ පොතු වලින් අපි ස්ටොක් එකක් හදනවා. ඉස්සෝ පොතු ටික හොඳට සුද්ධ කරලා ඒකට අපි සුදු ලූණු, දෙහි, ඉස්සෝ පොතු, කුරුදු, ලුණු, ගම්මිරිස් දාලා අපි මේක තැම්බෙන්න වහලා කියලා ස්ටොක් එක හදා ගන්න ඕනේ. අපි බාස්මති හාල් මේ විදියට හොදලා පෙඟෙන්න තියෙනවා. දැන් අපේ ස්ටොක් එක ලෑස්ති. අපි ඒක පෙරලා ස්ටොක් එක ගන්නවා. ඊට පස්සේ අපි පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් ටිකක් දාලා ඉස්සෝ ටික හොඳට බැද ගන්න ඕනේ. ඉස්සෝ ටික බැදගෙන අපි ඒක පැත්තකින් තියලා ආයෙමත් අපි බටර් ටිකක් හරි ghee හරි එකක් කරලා තෙල් උනත් දාන්න පුළුවන්. ඒකට අපි කුරුඳු පොතු, කරාබු නැටි, කඩමුංගු, කපාගත්ත සුදු ලූණු, ඉඟුරු, ලූණු එකතු කරලා අපි මේකට කපාගත්ත අමුමිරිසුත් එකතු කරනවා. ඒකටම කපාගත්ත තක්කාලි එකතු කරන්න ඕනේ. තක්කාලි ටිකක් කුක් වෙනකොට අපි ඒකට සූදුරු එකතු කරනවා. කහ කුඩු, ගරම් මසාලා පවුඩර් මේකට ඒ ගමන් එකතු කරන්න ඕනේ. මේක ටිකක් මිශ්‍ර කරලා අපි මේකට රතු පාට, කහ පාට ඔයගලන්ට කැමති පාටක බෙල් පෙපර් දාන්න පුළුවන්. මම ගත්තේ රතු පාට, කහ පාට බෙල් පෙපර්. ඒකත් අපි ටිකක් උයාගෙන ඒකට අපි හොදලා වතුර පෙරාගත්ත බාස්මති හාල් එකතු කරනවා. එකතු කරලා අපි ඒක හොඳට මිශ්‍ර කරලා ස්ටොක් එක මේකට එකතු කරලා ස්ටොක් එකෙන් අපි මේ බත් එක උයා ගන්නවා. කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරලා අපි බත් එක වහලා ඉදෙනකන් තියන්න ඕනේ. අපි බත් එක හදාගෙන ඉවරුණාන් පස්සේ ඒකට අපි බටර් ටිකක්, ලයිම් ජූස් ටිකක් එකතු කරලා මිශ්‍ර කරගන්න ඕනේ. බත් එක උඩට අපි කොත්තමල්ලි කොළ බැදගත්ත ඉස්සෝ එකතු කරගන්නවා. මේ බත් එක අපිට ග්‍රීක් යෝගට්, ඇරබික් මික්ස් සලාඩ් එකක් නැත්නම් සෝල්ටඩ් යෝගට් එක සර්ව් කරන්න පුළුවන්.